හායි ගයිස් සුබ දවසක් ට්‍රැවලිස් සංජු channel එක සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් ඔයගොල්ලෝ මම කෙනෙක් මගේ channel එකෙන් මධ්‍යම පළාතේ පන්වල ප්‍රදේශයේ වත්තේගම ලස්සන තේවතයක් නැති ඔයගොල්ලන් පොඩි ටුවර් එකක් කරන් යන්නේ. ඉතින් මාව තාම subscribe කරන්න නැත්නම් subscribe කරලා like කරලා comment එකක් දාලා එකතු වෙන්න. ඉතින් ලස්සන පරිසර පද්ධතියක් කරන්න යන්නේ පන්වල ප්‍රදේශයේ තියෙන. ඉතින් මාත් එක්ක මේ ගමන් සැකයක් තියෙන මම දැන් යන්නේ. රයිට් අපි සෙට් කරලා බලමු මේ පරිසරයේ පද්ධතිය නරඹන දෙන්න. ඉතින් යාළුවෝ ඔයගොල්ලන්ට දැන් මේ පේන්නේ පන්වල පහුන ගමන් තියෙන සුන්දර තේවතුයායේ ඒ අතරමැද විශාල ගස්ත වැවිලා ලස්සනට වගා කරලා තියෙන සුන්දර තේවතුයාවක්. ඉතින් ඔයගොල්ලන්ට මේ ඈත කඳුයාවල් පේන්නේ ඒ බලන් සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් මේ ඔයගොල්ලොත් එන්න රස විඳින්න පරිසරය. ඉතින් මේක පුංචි නුවරඑළිය වගේ තමයි. ඉතින් මේ නුවරඑළිය කියලා හිතන්න බෑ. ඇත්තට මේ පන්වල ප්‍රදේශයේ ලස්සන තේවතුයාවක්. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා රස විඳින්න බලන්න. ඒ සුන්දරත්වය විඳ ගන්න. ඉතින් මේ බලන්න කොච්චර සුන්දරද කියලා. මේ පේන්නේ ඔයගොල්ලන්ට මේ අපි මේ පාරේ යනකොට පාර ආයිනේ තියෙන කෝවිලක්. ඉතින් මේ කෝවිල ප්‍රධාන කෝවිලක් මේ පළාතේ තියෙන. ඉතින් මේ අපි රයිට් එහෙනම් තව ඉදිරිය ගිහිලා මේ සුන්දරත්වය බලමු. ඉතින් මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment එකක් දාන්න. යාළුවනේ ඉතින් අපි තව ටිකක් ඉදිරිය ගිහින් බලමු මේ සුන්දරත්වය. ඉතින් මම කතා කරනවට වඩා පරිසර සුන්දරත්වය විඳින්න ඕගොල්ලන්ට සලස්සන්නම්. ඉතින් රයිට් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. රයිට් අපි එහෙනම් බලමු ඉදිරියටත් කොහොමද මේ වගේ දර්ශනතල. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ මේ බලන්න කොච්චර සුන්දර දසුන් දකින්න ලැබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ සුන්දර පාරාදීසයක් යන නිකන් නෙවෙයි. ඉතින් මේ යාළුවනේ මං කියන්නේ ඉතින් ඇවිල්ලා රස විඳින්න පරිසරය රස විඳිනවා කියන්නේ අපිට මානසික නිදහසක්. රයිට් අපි එහෙනම් තව බලමු පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා. රයිට් යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා පරිසරයේ සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේ නුවරඑළිය ගියා වගේ තමයි මේ පීලින් එක දැනෙන්නේ. ඉතින් මේ පන්විල පහුණු ගම් බඹරැල්ල
වගේ පහුණ ගම් මේ වගේ ඔයගොල්ලන්ට මේ පරිසරය මේ සුන්දරත්වය අත්දකින්න පුළුවන්. හාතලේ බඹරැල්ල සයිඩ් එක තමයි මේ තේවතු යාය තියෙන්නේ. ඉතින් මේ එහි රස විඳින්න පරිසරත් එක්ක එකතු වෙන්න. ඒක මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේන මේ බලන්න කොච්චර සුන්දර පාරාදීසයක්ද. ඉතින් යාළුවනේ කතා කරනකොට වඩා මේ පරිසරය විඳින්න මම දෙන්නම්. ඉතින් රයිට් අපි වැඩි කතා නොකර වීඩියෝ එක රස විඳිමු. හරි යාළුවනේ අපි එහෙනම් තව ඉදිරියට සුන්දරත්වය බලාගෙන ඔහොම යන්. ඉතින් යාළුවනේ අද පන්විල සුන්දරත්වය දුටුවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඔබට තව ලස්සන පරිසර පද්ධතියක් එකතු වෙනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්.